qualification background හැමදේම එක වගේ. but මේකේදී අපි පෙන්නන්නේ ලැඩර් එකක උඩට යනවා. but මේ පැත්තේ මෙයා හොඳ තැනක පටන් ගත්තාට පෙන්නන්නේ එයා පහළට වැටෙන හැටි. එයා ඉස්සලම චූටි දේවල් වලින් තමයි පටන් ගන්න. ඒක පොඩි අත්දැකීම් වෙනවා. එයා choose කරන group shoot මේවා use කරන අය party කරනවා ඒ වගේ. immediately අපිට එයාව මේ recognize වෙන්නේ එයා late වෙනවා වැඩවලට ඊළඟට එයාගේ performance level review කරද්දි below average ඒ වගේ දේවල් තමයි immediately indicate වෙන්නේ. ඒක තමයි මේකෙන් කියන්නේ. මගේ ආග්‍රහය ඊට පස්සේ රැකියාවට එන්නේ නැහැ. එතන රැකියාවේ පොඩි ගැටලු මතුවෙනවා. ඒකත් එක්කම පවුලේ විවිධ ගැටලු මතුවෙනවා. ඒ කියන්නේ පවුල් සංස්ථාව තුළ ළමයි සම්බන්ධව සහ එයාගේ බිරිඳත් එක්ක පොඩි ප්‍රශ්න ගැටලු මතුවලා තනි වෙනවා පවුල තුළ. ඊට පස්සේ රැකියාව තුලත් විවිධ ගැටලු මතුවෙනවා. ඒකත් එක්කම එයාට ආතතිය එක රෝගී තත්ත්වයන් බව මතුවෙන්න ඉඩ තියෙනවා. අවසානයේදී රැකියාවෙන් අයින් වීම සහ ආර්ථික තත්ත්වය ගොඩක්ම හීනවලා පසුබෑමකට ලක් වෙනවා. ඒක තමයි අපි මේ නෙගටිව් ඉෆෙක්ට් එක මෙතන පෙන්නලා තියෙන්නේ. සමස්තයක් විදිහට ගත්තොත් එහෙම මේ දෙන්නම එකම පාර්ට් එක කියන්න දෙන්නේ. නමුත් අර රැකියාවේදී ඒ තෝරගන්න විදිහත් එක්ක තමයි එයා පොසිටිව් විදිහට එයා යනවාද එහෙම නැත්නම් නෙගටිව් විදිහට යනවාද කියලා තීරණය කරන්නේ. මේක ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් එක්ක දෙන ඉෆෙක්ට් එකක්